ඔන්න අද ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්න හදන්නේ චූටිම රෙසිපි එකක්. මමත් මේක මීට කලින් try කරලා නැහැ. first time තමයි ඔන්න මා try කරලා බලන්න හදන්නේ. මෙන්න මේක තියෙන්නේ මේ brand එක නම් Rosa කියන brand එකෙන් තමයි මේක හදලා තියෙන්නේ. cheesy pasta කියලා තමයි ඔන්න තියෙන්නේ. මේ පැකට් එක මම සුපර් මාකට් එකේදී දැක්කම සිතුණා ඇත්තටම try කරලා බලන්න ඕනි කියලා. ඉතින් මට හිතුණා first time හදන හින්දා ඔයාලත් එක්කත් මේක share කරගත්තත් හොඳයි කියලා. ඒකින්ද තමයි ඔන්න අද මේක හදන්නේ අපේ ඩිනර් එක විදිහට. try කරලා රසයි නම් අනිවාර්යයෙන්ම ඔයාලත් අරගෙන මේක සුපර් මාකට් එකෙන් අරගෙන try කරලා බලන්න. ඉතින් මේක මම හිතන්නේ ගොඩක් කල් වෙන්නේ නැති ඇවිල්ලා සුපර් මාකට් එකට try කරලා තියන අය ඉන්නවා නම් කොහොමද ඔයාලට මේක සෙට් වුණාද කොහොමද කියලා comment section එකේ comment එකක් දාගෙන යන්න. දැන් අපි පැකට් එක unpack කරලා unpack කළාම තියෙනවා milk powder කියලා මේකේ ගහලා තියෙනවා. ආයි තියෙනවා cheese powder කියලා එකක්. milk powder, cheese powder කියලා තමයි තියෙන්නේ. මේක පැකට් එකේ තියෙන ප්‍රමාණය ඔයාලට පෙන්නනවා. මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි පැකට් එකේ තියෙන්නේ. මේ චූටි pasta මේකක් තියෙන්නේ. අපි හදලා බලමු. එහෙනම් බලමු. හරිද? පැකට් එකේ තියෙන විදිහට මේකට වතුර මිලිලීටර් 200ක් එකතු කරගෙන විනාඩි 4ක් කුක් කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ තමයි අපිට ඊතුරු ස්ටෙප්ස් ටික කරන්න තියෙන්නේ. එහෙනම් මේකට වතුර ඇඩ් කරගෙන අපි තම්බගෙන බලමු. ඔන්න දැන් මම වතුර මිලිලීටර් 200ක් එකතු කරගෙන මේක තැම්බෙන්න තිබ්බා. මේකට තැම්බෙනකොට ලුණු සල්පයකුත් එකතු කරගන්න කියලා තියෙනවා රස අනුව. ඒකත් හින්දා මම මේකට ලුණු ටිකකුත් එකතු කරගත්තා. තාම මේ ටික තැම්බෙනවා තියෙනවා. ගිරි ජගරි හඬවනා අසෙන් අසුට කලමිනා තීරු පට්ට තීරු කලම්බායිනි අඩුද කොඩිද හනවනා පනම් පෝරු සුලනා හනවනා පනම් පෝරු සුලනා නම්බුකා ගල්ලා බලමු තැම්බිලාද කියලා. දැන් pasta ටික තැම්බුණාට පස්සේ අපි මේකට එකතු කරගන්නවා බටර් ටිකක්. බටර් නෙමෙයි මොනවාද මේ කියන්නේ මාගරින්. ඕකේ. සුට්ටක් මේ විදියට දාගන්න. pasta ටිකට ඇතුලේ. මම මේක කියලා තියනවාට අමතරව මේකට සොසේජස් ටිකක් දාගන්නවා. ඒකින් අපි මුලින් මේ ටික බැදගෙන ඉන්න නැත්නම් අමුණින් කන්න වෙන්නේ. මේ විදිහට පුට්ටක් මේ ටික ෆ්‍රයි වෙන්න දානවා. දැන් මේ ටික ෆ්‍රයි වුණාට පස්සේ
අපි මේකට පස්ටා ටික එකතු කරගමු. fry වෙනකන් ඉමු චුට්ටක් වෙලා. ඒජස් ටික හොඳට fry වෙනකන් අපි fry කරගමු. නැත්නම් අමුවෙන් කන්න මම කැමති නෑ සාමාන්‍යයෙන් එන ටේස්ට් එකට. මට චුට්ටක් සොසේජස් ටික හොඳට බැදෙන්න ඕන. එහෙනම් අපි අපේ හම්බගත්ත පස්ටා ටික මේ fry වෙච්ච සොසේජස් එකට එකතු කරගමු. මෙන්න මේ විදිහට පස්ටා ටික මම මේකට එකතු කරගන්නවා. පස්ටා ටික එකතු කරගත්තට පස්සේ අපිට අර හම්බ මේ පැකට්ස් වගේක් මිල්කා පවුඩර් පැකට් එකයි චීස් පවුඩර් පැකට් එකයි අපි පස්ටා එකට මික්ස් කරගෙන බලමු මොකද ඊළඟට වෙන්නේ කියලා. ෆයිනලි හතර ඉවරයි. අපි ටේස්ට් කරලා බලමු කොහොමද රස කියලා. මම චුට්ටක් ටේස්ට් කරන්න විතර ප්ලේට් එකට දාගත්තා. කොහොමද රසයිද කියලා. හොඳට චීස් රසට තියෙනවා. ඔයාලා try කරලා නැති අය නම් ඉන්නේ. try කරලා බලන්න මේක සුපර් මාකට් වල ගන්න තියෙනවා. එහෙනම් thank you for watching this video. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් මම ආයෙත් ඉක්මනට වෙනකන් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් ගිහින් එන්න. Thank you for watching. See you soon. Bye.